හරිනම් මල්ලි අපි කතා කරමු එහෙනම් ගුඩ්විල් එක ගැන. මොකද්ද ගුඩ්විල් එක කියලා කියන්නේ? මේකත් අමාරුයි කියන එක ගානක් ගුඩ්විල් එක හොයාගන්න විදිය. ඒ ලෙවල් වල නම් ගුඩ්විල් එක අපිට දුන්නා. ඒක අරගෙන පරණ අනුපාතය සහ අනානුපාතයට ප්‍රාග්ධානික ගිණුමට අරන් ගිහිල්ලා බෙදලා දාන්න තමයි තිබ්බේ. හැබැයි දැන් ගුඩ්විල් එක අපි හොයාගන්න ඕනේ. ගුඩ්විල් එක කැල්කියුලේට් කරගන්න ඕනේ අපි. එතකොට ඒ ඔක්කොටම කලින් ගුඩ්විල් එකක් කියලා කියන්නේ මොකක්ද? ගුඩ්විල් එකක් අස්පෘශ්‍ය වත්කමක් කියලානේ. ගුඩ්විල් එක කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. එතකොට ගුඩ්විල් එක අපි අරගෙන ගිහලා දාන්නේ ෆයිනෑන්ෂියල් පොසිෂන් එක. එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ non current assets සහ current assets කියන දෙක අතර මැද තමයි ගුඩ්විල් එක අපි දාන්නේ. මේ ඉතින් ගුඩ්විල් එක දාලා තියෙන්නේ. ඒකට ගුඩ්විල් එක දාන්නේ මොකද? non current assets සහ current assets අතර මැද තමයි අපි ගුඩ්විල් එක ගිහිල්ලා දාන්නේ. ඊළඟට ගුඩ්විල් එකද අපි ආයෙ ගිහිල්ලා දානවා කොහෙද? කොහෙද? ප්‍රාග්ධන ගිණුමේ. එහෙනම් මේ කතාව ඇත්තට දාලා අපි යන් ගුඩ්විල් එක කවුන්ට් කරන මෙතඩ්ස් ගැන බලන්න. ගුඩ්විල් එක කවුන්ට් කරන මෙතඩ් තියෙනවලු හතරක්. පළවෙනි එක තමයි ඇවරේජ් ප්‍රොෆිට් මෙතඩ් එක. ඇවරේජ් ප්‍රොෆිට් මෙතඩ් එක කොටස් දෙකක් තියෙනවලු. එකක් සිම්පල් ඇවරේජ් ප්‍රොෆිට් මෙතඩ් එක, අනිත් එක වෙයිටඩ් ඇවරේජ් ප්‍රොෆිට් මෙතඩ් එක. ඊළඟ එක තමයි ඇවරේජ් ග්‍රොස් ඉන්කම් මෙතඩ් එක. ඊළඟ එක සර්ප්ලස් ඕ සුපර් ප්‍රොෆිට් මෙතඩ් එක කියලා කියනවා, නැත්නම් සර්ප්ලස් මෙතඩ් එක කියලා කියනවා. ඊළඟට මේක ටිකක් දිග වචනයක් තියෙනවා. මම මේක කැපිටලයිසේෂන් මෙතඩ් එක කියලා මම මේක දාගත්තා. එකින් එකට දැන් බලමු කොහොමද මේ වගේ ගුඩ්විල් එක අපි කවුන්ට් කරන්න කියලා. එහෙනම් පළවෙනි මෙතඩ් එක මේක ඇවිල්ලා මොකද්ද? පළවෙනි මෙතඩ් එක මොකද්ද? ඇවරේජ් ප්‍රොෆිට් මෙතඩ් එක. ඇවරේජ් ප්‍රොෆිට් මෙතඩ් එකේදී කොහොමද ගුඩ්විල් එක කවුන්ට් කරන්නේ? ඔයාලට දැන් මං කිව්වොත් O level වල ඔයාලගේ O level සබ්ජෙක්ට් 9ක් තිබ්බනේ. මේ සබ්ජෙක්ට් 9 සාමාන්‍යගේ අරගෙන පෙන්වන්න කිව්වොත් ඔයාලා කොහොමද සාමාන්‍යගේ අරගෙන පෙන්වන්නට? මුලින්ම කරන්නේ මොකද්ද ඔයාලා? අදාළ විෂයන් ආවේ ලකුණු ටික එකතු කරගෙන ඊට පස්සේ විෂයන් ගණනින් බෙදනවා. එතකොට එනවාට සාමාන්‍ය අගයනේ. ඒ වගේ තමයි මෙතනදි කරන්න කියන්නේ ඇවරේජ් ප්‍රොෆිට් එකක්. හරිද? ප්‍රොෆිට් තියෙනවනේ දැන් මෙතන. ප්‍රොෆිට් අපිට දීලා තියෙනවා ගානේ අපිට ප්‍රොෆිට් වර්ග දීලා තියෙනවා. ප්‍රොෆිට් වර්ග 6ක්. මොකද්ද? ප්‍රොෆිට් වර්ග 6ක් දීලා තියෙනවා. 2021 22 23 24 25 26 කියන අවුරුදු වල ඒ අවුරුදු වලට අදාළ ප්‍රොෆිට් 6ක් අපිට දීලා තියෙනවා. ප්‍රොෆිට් 6 ඇතුළේදී අපිට අලාභත් ඇවිල්ලා තියෙනවා මේක. දැන් මේක මම කරන්නේ මේ උදාහරණය කරේ අර සරල උදාහරණයක් විදිහට නෙමෙයි. දැන් මේක මේ අලාභයක් තිබ්බොත් කොහොමද ඒකත් කවුන්ට් වෙන්නේ කියන එකයි මේ එක උදාහරණයක් ඔක්කොම කවර් වෙන්න තමයි මේ උදාහරණය දැම්මේ. එතකොට ගානේ අපිට කියන්නේ වෙන මොකුත් නෙමෙයි අවුරුදු 5ක් අරගෙන මේ අවුරුදු 5ට අදාළව අපිට ඇවරේජ් ප්‍රොෆිට් එකේ මාර්ගයෙන් අපිට ගුඩ්විල් එක හොයන්න කියනවා. හරිද? මේකේ තියෙන වැදගත්ම දේ තමයි ගාන කියන්නේ the profit of partnership for the last 5 years and 3 years purchase. මේක අරගෙන තියෙන්නේ 3 years purchase. උතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. ගාන හදා යනකොට මම ඒක තේරුම් කරන්න. ඔයාලා මුලින්ම මේකෙදී අපිට last 5 years කියලා ගන්නකොට අවසාන අවුරුදු 5 ප්‍රොෆිට් එක තමයි ගන්න ඕනේ. සමහරවිට මේ අවුරුදු ටික වාට කවලම් කරලා දෙන්නත් පුළුවන්. ඒතකොට ඔයා අවසාන අවුරුදු 5 ප්‍රොෆිට් එක ගන්න මතක තියාගන්න. ඇවරේජ් ප්‍රොෆිට් එක ගන්න කොහොමද? ටෝටල් ප්‍රොෆිට් එක. බලන්න ටෝටල් ප්‍රොෆිට් එක කොහොමද තියෙන්නේ එතකොට? ටෝටල් ප්‍රොෆිට් එක මොනවද දෙන්නේ? 2022 23 24 25 26 කියන අවුරුදු වල තිබ්බ ප්‍රොෆිට් එක ගන්න. ප්‍රොෆිට් එක ගත්තා. එතකොට මේ අලාභ තියෙනව නේද? ඒ අලාභ අඩු කරලා තමයි ප්‍රොෆිට් එක ගන්න. ඊට පස්සේ අදාළ අවුරුදු ගණනින් මේක බෙදන්න. එතකොට එනවා ඔයාට ඇවරේජ් ප්‍රොෆිට් එක. මෙතනදී මට ඇවිල්ලා තියෙන ඇවරේජ් ප්‍රොෆිට් එක තමයි 35000 කියන එක. ඊට පස්සේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ගුඩ්විල් එක සමානයිලු ඇවරේජ් ප්‍රොෆිට් එක ගුණ කරලා තියෙන 3. ඇයි මේක මේ 3ෙන් ගුණ කරලා තියෙන්නේ? මේක 3ෙන් ගුණ කරලා තියෙන්නේ ගානේ උඩට කියනවා නේද 3 years purchase කියලා. මේ 3 years purchase කියලා කියන්නේ 3 time. මේක අපි 3 time. ඒ කියන්නේ මේක ඇවිල්ලා
තුන් වතාවක් එහෙම නැත්නම් තුන් පාරක් ගණනය කරන්න කියන එක තමයි ඔය කියන්නේ. වතා තුනකදී විතරයි මේක පාවිච්චි කරනවා කියලා කියන්නේ කියන එක වගේ දෙයක් තමයි ඔකේ අදහස තියෙන්නේ. ඒකයි 3 years purchase කියලා කියන්නේ. ඒක නිසා අපි මේක 3 years වලින් ගුණ කරනවා. මේක 4 years තිබ්බොත් 4 years වලින් 2 years තිබ්බොත් 2 years වලින් ගුණ කරනවා. එතකොට ඔයාට එනවා goodwill එක 35000 නම් 3ෙන් ගුණ කරාට පස්සේ 1,50,000ක් ඇවිල්ලා දෙනවා goodwill එක. මේක ඔයාට දීලා තියෙන අනුපාත අනුව මේක මොකටද කැපිටල් account එකට දාගන්න ඕනේ. ඕකට තමයි කියන්නේ average profit method එක කියලා. හරිනේ? average profit method එක කියන්නේ සරලවම ඔන්න ඕකට. මේකෙදි average profit method එකේදී මම මේ කතා කරපු එක තමයි මොකද්ද? simple average profit method එක තමයි මම ඔය කතා කරේ. ඒකේ simple average profit method එකේ ඔච්චරයි තියෙන්නේ සරලවම ඔච්චරයි ඔලුවට දාගන්න තියෙන්නේ ඔයාලගේ. weighted average method එක ගැන ටියුට් එකේවත් ලොකුවට කතා කරලා නැහැ. ඒකින්ද ඒක කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට තියෙනවා අපිට මොකක්ද ඊළඟ එක average gross income method එක කියලා එකක් තියෙනවානේ. average gross income method එක. ඒ කියන්නේ දල ආදායම් සාමාන්‍ය දල ආදායම් අනුපාතයට මේක හදා ගන්න ඕනේ. කොහොමද? දැන් අරගත average profit method එක. average profit method එක කියලා කියන්නේ ඔය ඕකේ තියෙන වියදම් ටික අඩු කරාට පස්සේ අපිට ප්‍රොෆිට් එකක් ආවේ. හැබැයි මෙතන කියනවා මොකද්ද? ව්‍යාපාරයක් මෙතනදී ලාභ ලබනවාද නැද්ද කියන එක සැලකිලිමත් වෙන්නේ නැහැ. මෙයාලා සැලකිලිමත් වෙන්නේ අවුරුද්දේ දල ආදායම මත පමණයි. අවුරුද්දේ දල ආදායම මත විතරයි මෙයාලා goodwill එක කවුන්ට් කරන්නේ. එහෙනම් average gross income method එකේ කොහොමද අපි කවුන්ට් කරන්නේ කියලා බලමු. ඒකෙත් වෙනසක් නැහැ. අර විදිහම තමයි කොහොමද කරන්නේ? බලන්න ආසන්න අවුරුදු 5ක දීලා තියෙන්න ඕනේ මොකද්ද? ආසන්න අවුරුදු 5ක දීලා තියෙන්න ඕනේ මේ gross income එක. gross income එක ආසන්න අවුරුදු 5 අරගෙන ඒක අපි average එකක් විදිහට හදාගන්න. average එකක් විදිහට හදාගන්නේ අදාළ සම්පූර්ණ නැත්නම් total gross income එක total year වලින් බෙදලා තමයි අපි average gross income එක හදාගන්නේ. අරගෙන ඉවර වෙලා මට මෙතනදී ඇවිල්ලා තියෙන average gross income එක 92,000යි කියලා. goodwill එක කවුන්ට් කරන්නේ average gross income එක ගුණ කරන්න ඕන කීයෙන් දෙන මේකෙත් තියෙන 3 years purchase. නෑ 3 times. එහෙනම් වතාවල් 3ක් ගුණ කරන්න කියන එක තමයි ඔය කියන්නේ. සරල මෙහිම ඔළුවට දාගන්න මේ වෙලාවේ සංකීර්ණ දේ ඔළුවට දාගන්න එපා. ඒ නිසා මෙතනත් කරන්නේ 3ෙන් ගුණ කරන එක. එතකොට නම් 2,76,000ක් ඇවිල්ලා තියෙනවා මට. මොකද්ද? 2,76,000ක් ඇවිල්ලා තියෙනවා මේකේ goodwill එක. එතකොට අපි යනවා ඊළඟ එකට. එතකොට මම දැන් කොටස් දෙකක් කතා කරා. එකක් average profit method එක කතා කරා. ඊට පස්සේ average gross income method එක කතා කරා. දෙකම එක වගේ කිසි වෙනසක් තිබුණේ නැහැ ඒ වගේ. ඊළඟට කතා කරනවා surplus method එක. surplus method එකේදී මොකද වෙන්නේ? මෙතන surplus method එකේදී වෙන්නේ බලන්න surplus method එක හදාගන්නේ අර විදිහම තමයි. හැබැයි මේකේ කොටස් ටිකක් වැඩි. අර විදිහමයි කොටස් ටිකක් වැඩි. average profit එකක් මෙතන කවුන්ට් කරගන්න ඕන. average profit එකක් කවුන්ට් කරගන්න average profit එක මේ අපිට years වලට අදාළ profit එක දීලා තියෙනවා. හරිනේ? average profit එක කවුන්ට් කරගන්න average profit එකට මේ අදාළ year වලට අදාළ profit එක දීලා තියෙනවා. අර විදිහම තමයි ආසන්න අවුරුදු 5 profit එක අරගෙන අදාළ මේකෙන් බෙදා ගන්න. බලන්න surplus profit එක ඉස්සලා හොයාගෙන ඉන්න ඕනේ. මොකද ඇවිල්ලා surplus method එක එනවා. අර ටික අර විදිහම යනවා. මොකද average profit method එක සහ average gross income method එකේදී කතා කරපු විදිහම තමයි යන්නේ. මේකේ වෙනස තියෙන්නේ මෙන්න මේ කොටසේ විතරයි. surplus profit එක හොයාගන්න කොටසේ විතරයි වෙනස තියෙන්නේ. කොහොමද? average profit එකෙන් ඔයාගේ ඒ කියන්නේ partners ලගේ salary අඩු කරන්න සහ interest on capital ප්‍රාග්ධන පොලිය අඩු කරන්න. එතකොට එනවලු surplus profit එක. ඔච්චරයි ඔක මත තියාගන්න ඕනේ. ඊට පස්සේ goodwill එක count කරන්න කොහොමද? surplus profit එක අද්ද දීලා තියෙන years ගණනින් ගුණ කරාට පස්සේ එනවලු surplus profit එක. හරිනේ? ඒකේ ගානකට යම් බලමු ගාන. ඒකෙදි ගාන දීලා තියෙනවා. දැන් ඉස්සලා ගාන තියෙනවා මොකද්ද? 3,50,000යි, ලක්ෂ 3යි, ලක්ෂ 2යි සහ 1,50,000යි ලක්ෂයයි. ඕක තමයි අවුරුදු 5ට අදාළ ප්‍රොෆිට් එක. ඒ ප්‍රොෆිට් එක අදාළ අවුරුදු ගාණෙන් බෙදුවට පස්සේ එනවා ඇවරේජ් ප්‍රොෆිට් එක ඔයාලට. ඇවරේජ් ප්‍රොෆිට් එක අවිල්ල දෙනවා මට ඇවරේජ් ප්‍රොෆිට් එක අවිල්ල දෙනවා 2,20,000ක්. එහෙනම් ස්ටෙප් 1 තමයි ඔයාලා ඇවරේජ් ප්‍රොෆිට් එක හදාගන්නේ.
ස්ටෙප් 2 විදිහට මේ කොටස් දෙක තුනකට මම කඩලා දෙනවා. ස්ටෙප් 2 විදිහට මම කරලා දෙන්නේ මොකද්ද? ඇවරේජ් ප්‍රොෆිට් එක අදාළ සැලරිස් වලින්. මෙතන මම සැලරිස් ටික දාලා තියෙනවා. සැලරිස් ටික කොහොමද තියෙන්නේ? සැලරිස් ටික දාලා තියෙනවා 30000යි 24000 දෙනවා. 24000යි බිඳුව කඩියලා දෙනවා. 30000යි 24000යි 18000යි කියලා සැලරිස් ටික දීලා තියෙනවා. ඒ සැලරිස් ටික එහා පැත්තේ එහෙම දාලා තියෙනවා. ගාන බලලා මේක මෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? එන සැලරිස් ටික අඩු කරා 220000 ඉඳන් සැලරිස් ටික අඩු කරා. ඊට පස්සේ ගාන කියනවා මෙතන මොකද්ද? මේ partnership for the last 5 financial years was ලක්ෂ 8ක් තියෙනවලු කැපිටල් ලක්ෂ 8යිලු මෙයාගේ කැපිටල් average capital of the partnership for the last 5 financial years ලක්ෂ 8යි අවසාන ආසන්න අවුරුදු පාට කැපිටල් එක මෙයාගේ තියෙනවා කියන්නේ ලක්ෂ 8යි ලක්ෂ 8ේ ඉන්ට්‍රස්ට් එක මෙතන දීලා තියෙනවා 10%යි කියලා එහෙනම් බලන්න ඉන්ට්‍රස්ට් එක අපි හදා ගන්න ඕන ලක්ෂ 8ට 10%ක් කියලා කියන්නේ 80000යි එහෙනම් ඒ දෙක අඩු කරගන්න ඇවරේජ් ප්‍රොෆිට් එකේ මොකද්ද සැලරිස් ටිකයි ඉන්ට්‍රස්ට් ඔන් කැපිටල් එකයි ඒ දෙක අඩු කරගන්න. එතකොට එනවා සර්ප්ලස් ප්‍රොෆිට් එක. සර්ප්ලස් ප්‍රොෆිට් එකේ දෙන අපිට 68000යි. එහෙනම් ස්ටෙප් 2 හරි ස්ටෙප් 3 මොකද කරන්න තියෙන්නේ? ගුඩ්විල් එක කවුන්ට් කරගන්න ඕනේ. ගුඩ්විල් එක කවුන්ට් කරගන්නේ අපි හොයාගත්තු සර්ප්ලස් ප්‍රොෆිට් එක වතාවල් කීයක්ද ගුණ කරන්න කියන්නේ මෙතන? 3 වතාවක්. හේතුව තමයි මෙන්න 3 times value. මේක valued වෙලා තියෙන්නේ 3 times විතරයි. එහෙනම් ඒක 3ෙන් ගුණ කරාට පස්සේ එනවලු මොකද්ද? අපිට ඕන goodwill එක. එහෙනම් surplus method එකත් අපි කතා කරා. මම ඉක්මනට කතා කරනවා වගේ දෙනේ. ඒකට මේකේ මහා ලොකු දෙයක් නෑ කරන්න. ගානක් කරන්න පටන් ගත්තට පස්සේ ඔයාලට තේරෙයි මේක කොහොමද වෙන්නේ කියලා. කොටස් දෙකක් කතා කරා. දෙකම එක වගේ මොකද්ද? average profit method එක සහ average gross income method එක කියන දෙකම එක වගේ වෙන ඊට පස්සේ surplus method එක කතා කරා surplus method එකේදී වෙනස උනේ මොකද්ද surplus profit එක හොයාගන්න එක surplus profit එක හොයාගන්නේ කොහොමද අපි මුලින්ම අපි average profit එක count කරගන්න ඕනේ average profit එක count කරගන්න විදිහ අර වගේම තමයි සම්පූර්ණ total profit එක අරන් අදාළ year ගණනේ බෙදලා දාගන්නවා. බෙදුවට පස්සේ එනවා average profit එක. ඒ අදාළ average profit එකෙන් partners ලගේ salary එයාලගේ මොකද්ද? ප්‍රාග්ධනය මත පොලි කියන දෙක අඩු කරාට පස්සේ එනවලු surplus profit එක. ඒ අපි හොයාගත්තු surplus profit එක අදාළ times ගණනින් එහෙම නැත්නම් purchase කරලා තියෙන ගණනින් මේක නම් 3 times තිබ්බේ. ඒ වගේ ඒ 3 times වලින් නැත්නම් 4 times වෙන්නත් පුළුවන්. ගාණ දීලා තියෙන 3 times ඉඳ 3 times වලින් ගුණ කරාට පස්සේ අපිට එනවා එහෙනම් 68000 තුنين ගුණ කරාට පස්සේ අපිට ආවා 204000. මේක තමයි surplus method එකෙන් goodwill එක count කරන විදිය. ඊට පස්සේ එනවා capitalization method එක. capitalization method එකේදී මේකෙදි කතා කරන්නේ අපි ව්‍යාපාරයේ ලාභයක් උපය ගන්න කොච්චර ප්‍රාග්ධනයක් වැය කරනවද කියන එක තමයි උතන කතා කරන්නේ. උතන අමාරුවකට තියෙන ඕක විතරයි. හරිද? ඒක අපි හොයාගන්නේ දැන් මෙතන කියලා දෙනවා මේ annual profit එක. සාමාන්‍ය අපිට ගාණ ඇතුලේ annual profit එකක් දෙනවා. annual profit එකෙන් අර විදිය surplus එක හොයාගත්ත විදිහම තමයි. annual profit එකෙන් අපි අඩු කරන්න මොකද්ද? අපි අතන කතා කරේ මොකද්ද? average profit යන්නේ. හැබැයි මෙතන කතා කරන්නේ annual profit එක. annual profit එකෙන් අඩු කරන්න ඕනලු partners ලගේ මොකද්ද? salary ටික. partners ලගේ salary ටික එහෙම නැත්නම් පරිශ්‍රමිකය කියලාත් කියනවකට salary ටික අඩු කරා ඊට පස්සේ interest on capital එහෙම නැත්නම් ප්‍රාග්ධන පොලිය අඩු කරා. ප්‍රාග්ධන පොලිය අඩු කරාට පස්සේ එනවල මොකද්ද? ඔය අපි යොදලා තියෙන ප්‍රාග්ධනයට අදාළ පොලිය එනවලු. හරිද? available for interest on capital employed එක එනවලු. ලොකුවට මේ වචන වලට දාගන්න යන්න එපා. හරිද? යෙදූ ප්‍රාග්ධනයට අපි ඉදලා තියෙන ප්‍රාග්ධනයට අදාළ පොලිය තමයි අපි දැන් මොන් හෙව්වේ. ප්‍රාග්ධනයට අදාළ පොලිය අපි දැන් හෙව්වා නම් අපි කරන්න ඕනේ මොකද්ද? දැන් එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අදාළ මේ පොලිය හොයාගන්න අපි කොච්චර ප්‍රාග්ධනයක් උපයලා තියෙනවද කියන එක තමයි අපි දැන් බලන්න ඕනේ. කොච්චර ප්‍රාග්ධනයක් උපයලා තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. දැන් මේක ගාන කොයිද කියලා හොයනවා නම් ගාන තියෙන්නේ ඔයාලගේ ටියුට් එකේ අවසාන හරියේදී මේ ගාන තියෙනවා. මේ ඒ ගාන තමයි මේ දාලා තියෙන්නේ. ඒක තමයි මේ කරන්නේ. ඒ ගාන බලාගන්න අර අවසාන capitalization method එක ඇත්තේ දාලා තියෙන ගාන තමයි මේ කරන්නේ. ඒක පොඩ්ඩක් බලාගන්න. ඒක මේකට දාන්න බැරි වුණා මට. එතකොට කොහොමද කරන්නේ?
available for interest on capital employed එක බෙදන්න ඕන yield එකකින්. yield එක කියලා කියන්නේ මොකද්ද එතකොට? වෙළඳ පොලේ තියෙන සාමාන්‍ය පොලි අනුපාතයක. මේකෙදී දැන් ගාණ අර තිබ්බ ගාණ ඇතුළේ නම් මේ ගාණට යම් ගාණදී කතා කරන එක. හරිනේ ඒ මේ තමයි කරන්නේ. එතකොට available for interest on capital employed එක yield එකකින් බෙදලා ඒක 100න් ගුණ කරාට පස්සේ එනවලු අර පොලිය ප්‍රාග්ධනයට අදාළ පොලිය හොයාගන්න යොදවපු ආපු ප්‍රාග්ධනය. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි ස්ටෙප් එක. ව්‍යාපාරයේ සතු සැබෑ net tangible asset සමග ව්‍යාපාරයේ ප්‍රාග්ධන වටිනාකම සංසන්දනය කරන්න. දැන් ඔයා උඩින් මොකද කරේ? ව්‍යාපාරයේ සම්පූර්ණ ප්‍රාග්ධන වටිනාකම ඔයා හොයාගත්තා. ඊට පස්සේ ගාන ඇතුලේ දීලා තියෙයිවාට net tangible assets කියලා ගාන. ඒ net tangible assets කියන ගාන අර ඔයා හොයාගත්තු ප්‍රාග්ධන ගානයි net tangible assets කියන ගානයි සංසන්දනය කරාට පස්සේ ඔයාට goodwill එක හොයාගන්න පුළුවන්ලු. හරිද? ඔක තමයි සරලම දේ. අපි යන් ගානේ බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. එතකොට ගානේ කියනවා කොහොමද? ගානේ දීලා තියෙනවලු වාර්ෂික මොකද්ද? වාර්ෂික ලාභය දීලා තියෙනවලු 10000යි කියලා. සහ පාර්ට්නර්ස්ලගේ සැලරි එක අඩු කරලා තියෙනවා 2500යි. මෙතනදී මේ ගානේ හැටියට මෙතනදී ඉන්ට්‍රස්ට් ඔන් කැපිටල් එකක් දීලා නැහැ. ඒ නිසා ඒක අපි අරගෙන නැහැ. දීලා තියෙන්නේ පාර්ට්නර්ස්ලගේ සැලරි විතරයි. ඒ නිසා සැලරි 2500ක් අඩු කරා. එතකොට එනවලු වන්න ප්‍රාග්ධනය. ඔයාගේ ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ ප්‍රාග්ධනයෙන් ඔයා උපයපු මේ පොලිය ප්‍රමාණය. එහෙම නැත්නම් යදෝ ප්‍රාග්ධනය සඳහා ඔයාට හම්බුන පොලිය ප්‍රමාණය තමයි 7500 කියලා දීලා තියෙන්නේ. 7500ක් පොලියාවේ කීයක ප්‍රාග්ධනයක් තියෙනකොටද ඔයාට කියන එක තමයි අපි දැන් හොයාගන්න යන්නේ. ඒ තමයි නම්බර් 2 එකට අපි කතා කරන්නේ. කොහොමද? 7500 බෙදනවා yield එකෙන් ගුණ කරනවා 100ෙන්. කොහොමද? 7500 10ෙන් බෙදලා 100ෙන් ගුණ කරාට පස්සේ එනවලු ඔයාට ප්‍රාග්ධනය. දැන් මට ප්‍රාග්ධනය මෙතන ඇවිල්ලා තියෙන මේ ගානේ හැටියට 75000. එතකොට මොකද්ද මේ ප්‍රාග්ධනය හොයාගන්න ක්‍රමය කොහොමද? මේ ඔක්කොම තියෙනවා goodwill කියන ටියුට් එකේ අවසාන හරිය තියෙනවා මේ ගාන. ඒ ගාන තමයි මේ දාලා තියෙන්නේ. ඒ ගාන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ටියුට් එකේ තියෙන ගානදී මේක පැහැදිලි කරලා නැහැ. ඒ ගාන තමයි මේ කරලා තියෙන්නේ. ස්ටෙප් වලට බෙදලා. වාට ලේසි වෙන්නේ ස්ටෙප් වලට බෙදලා තමයි කරලා තියෙන්නේ. 7500 මොකද කරේ එහෙනම් 10න් බෙදලා 100ෙන් ගුණ කරා. එතකොට නෝ 70 එහෙනම් 75000ට තමයි ওই 110ක් දාලා ඔයාට 7500ක පොලියක් හම්බලා දෙනවා ඒ කැපිටල් එකට. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? goodwill එක හොයාගන්න ඕනේ කොහොමද? capitalized ඔයාට ආපු capitalized value එකයි net tangible assets එකයි අඩු කරලා නැත්තම් සංසන්දනය කරලා බලන්න ඕනේ. එතකොට අපිට ආව 75000ක් වාට ආව ප්‍රාග්ධනයක් සහ ගානේ වාට දීලා තියෙනවා 50000ක් මොකද්ද? ගානේ වාට දීලා තියෙනවා 50000ක් net tangible assets. එහෙනම් ඒ දෙක සංසන්දනය කරාට පස්සේ goodwill එක ඔයාට එන්න ඕනේ කීයක්ද? 2500ක්. sorry 25000ක් සමායන්නේ 25000ක් එන්න ඕනේ goodwill එක. ඕක තමයි. එතකොට method අපි කීයක් කතා කරාද දැන්? method 4ක් කතා කරා. method 4 අමාරු දේවල් නෑ. මහා ලොකුට අමාරු දේවල් නෑ. මතක තියාගන්න තියෙන method දෙකයි තියෙන්නේ. අවසාන method දෙක විතරයි. මොකද්ද? surplus method එක සහ capitalization method එක. පළවෙනි method දෙකම එක හා සමානයි. පළවෙනි method එක average profit method එක. ඒ යටතේ තියෙන simple average profit method එක විතරයි අපි මෙතනදී කතා කරන්නේ. simple average profit method එකේදී කතා කරේ මොකද්ද? ආසන්න අවුරුදු පහේ total profit එක අරගෙන ඒක අදාළ අවුරුදු ගණනින් බෙදුවට පස්සේ අපිට ආව average profit එක. ඔය average profit එක අපි අදාළ times ගණනින් එහෙම නැත්නම් purchase කරලා තියෙන ගණනින් ගුණ කරාට පස්සේ ඔයාට ආවා මොකද්ද? goodwill එක. දෙවෙනි එක කතා කරා average gross income method එක. average gross income method එක කියලා කියන්නේ මොකද්ද? මෙතනදී අපි සලකා බලන්නේ ව්‍යාපාරේ ලාභ උපයනවද නැද්ද කියන එක නෙමෙයි. මෙතනදී බලන්නේ ව්‍යාපාරේ ආදායම් දල ආදායම් විතරයි මෙතනදී බලන්නේ. දල ආදායම් මත goodwill එක හොයනවා නම් අපි ඒකට කියනවා average gross income method එක කියලා. average gross income method එකෙන් කොහොමද හොයන්නේ? අර විදිහම තමයි ආසන්න අවුරුදු පහේ gross income එක ගන්න. ඒ ආසන්න අවුරුදු පහේ ගත්ත gross income එක බෙදන්න ඒ අදාළ අවුරුදු ගණනින් බෙදුවට පස්සේ වාට එනවා average gross income එක. ඒක ගුණ කරන්න අදාළ times ගණනින්. එතකොට නවාට goodwill එක. ඊට පස්සේ තියෙනවා surplus or super profit method එක. එහෙම නැත්නම් surplus method එක. surplus method එකක් කියලා කිව්වේ මොකද්ද? surplus method එක කිව්වේ අපිට මේකෙදි අපි surplus method එකේදී surplus profit එකක් හොයන්න ඕන. ඕක තමයි ටිකක් ඔලුවට දා ගන්න ඕනේ. surplus profit එක හොයන්නේ කොහොමද? average profit එක. මත තියන්න.
ඇවරේජ් ප්‍රොෆිට් එක හොයාගත්තේ කොහොමද? අර වීම තමයි. ඇවරේජ් ප්‍රොෆිට් එකේ සැලරීස් සහ කැපිටල් ඉන්ට්‍රස්ට් ඔන් කැපිටල් කියන ඉන්ට්‍රස්ට් ඔන් කැපිටල් කියන දෙක අඩු කරාට පස්සේ වාට එනවා සර්ප්ලස් ප්‍රොෆිට් එක. හරි? සර්ප්ලස් ප්‍රොෆිට් එක ගුණ කරන්න ඕන අදාළ ටයිම්ස් ගන්න. එතකොට එනවලු මොකද්ද ඔයාට? ගුඩ්විල් එක එනවා. ඊට පස්සේ යනවා අපි මොකද්ද? කැපිටලයිසේෂන් මෙතඩ් එකට. කැපිටලයිසේෂන් මෙතඩ් එකේදී කතා කරේ සර්ප්ලස් මෙතඩ් එකේදී අපි පාවිච්චි කරේ ඇවරේජ් ප්‍රොෆිට් එක. හැබැයි කැපිටලයිසේෂන් මෙතඩ් එකේදී අපි පාවිච්චි කරන්නේ ඇනුවල් ප්‍රොෆිට් එක. ඇනුවල් ප්‍රොෆිට් එකේ මොනවද අඩු කරනවා කිව්වේ? පාර්ට්නර්ස්ලාගේ සැලරි සහ ඉන්ට්‍රස්ට් ඔන් කැපිටල්. එතකොට එනවා කිව්වා ප්‍රාග්ධනය මත ඔයා උපයපු නැත්නම් ඔයාගේ ව්‍යාපාරයේ හරි මොකක් හරි කමන්නේ ව්‍යාපාරික කිමුකේ ව්‍යාපාරයේ උපයපු පොලිය එනවා. මෙන්න මේ පොලිය උපයන්න ඔයා කොච්චර ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවද කියන එක ගැන බලන්න එක තමයි අපි කියන්නේ කැපිටලයිසේෂන් මෙතඩ් එක කියලා. කැපිටලයිසේෂන් මෙතඩ් එකේදී අපි කරන්නේ මොකද්ද? ඔයාගේ පොලිය අදාළ yield එකකින් බෙදලා ඒක 100ෙන් ගුණ කරාට පස්සේ එනවලු ඔයා උපයපු ඔයා ආයෝජනය කරපු සහ ඔයා ළඟ දැනට තියෙන ප්‍රාග්ධන වටිනාකම. තේරෙනවද? මෙන්න මේ ප්‍රාග්ධන වටිනාකම සහ ඔයා හොයාගත්තු ප්‍රාග්ධන වටිනාකම සහ net tangible assets ඔයාලඟ තියෙන ශුද්ධ වත්කම් ප්‍රමාණය සංසන්දනය කරාට පස්සේ එනවලු ගුඩ්විල් එක. ඕක තමයි සරලවම කතා කරපු මෙතඩ් 4. ගුඩ්විල් එක කවුන්ට් වෙන මෙතඩ් 4 ඕක මේ සැරේ කෝකෙයිද කියලා දන්නේ. ඔය ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ මෙතනදී සරලම දේ තමයි දැන් මේ ගුඩ්විල් එක දාන්නේ කොහෙද කියලා ඇහුවොත් ගුඩ්විල් එක දාන්නේ non current assets සහ current assets කියන දෙක අතර මැදට තමයි goodwill එක අපි දාන්නේ. ඊට පස්සේ goodwill එක දැම්මට පස්සේ අපි අරයි යන්න ඕනේ මේක capital account එකට. capital account එකේදී හොඳට මතක තියාගන්න බැර වෙන්නේ මොන ශේෂයටද? බැර වෙන්නේ පැරණි අනුපාතයට. මොන අනුපාතයටද බැර වෙන්නේ? පැරණි අනුපාතයට. හර වෙන්නේ මොන අනුපාතයටද? නව අනුපාතයට. ඒක හොඳට මතක තියාගන්න. goodwill එක count කරන්න ඔය විදිහට goodwill එක ගිණුම්ගත කරන ආකාර දෙකක් ගිණුම්ගත කරන යන්න ඕන තැන් ගිණුම්ගත කරාට පස්සේ යන්න ඕන තැන් දෙකක් ඔය දෙක හොඳට මතක තියාගන්න. සහ අර මෙතඩ් 4 ගැන පොඩ්ඩක් බලන්න. ඔය ටික තමයි තියෙන්නේ කතා කරන්න. මීට අමතරව ආය goodwill එක ගැන නෑ. goodwill එක ඔච්චරයි. මේකෙත් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මේකෙදි ඔයාලා අඳුරන අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවා නම් එයාලට කියන්න මේක තේරුන්නේ නැහැ මේ කරාට තේරුන්නේ නැහැ හරි මොකක් හරි කියන්න ආයෙත් මේක ගැන මොකක් හරි අපි කරන්න බලන්න පේපර් කරන්න පරණ පේපර් එකෙන් පොඩ්ඩක් කරන්න ප්‍රැක්ටිස් කරන්න දැන් මේ කරලා තියෙන දැන් දෙකක් කරලා ඉවරයි ඊළඟට ඔයාලට පේපර් කරනවා ඒ පේපර් වලුත් ඔයාලට මොකක් හරි දෙයක් මේකෙදි අහුවුන නැති දෙයක් ඒ පේපර් වලුත් අහුවේ බය වෙන්න ගන්න එපා ඇත්තටම බය වෙන්න දෙයක් නෑ ওই ටික හරියට කරගන්න පේපර් ටික කරගන්න කිසිම දෙයකට ඒ කියන්නේ ස්ට්‍රෙස් වෙන්න මේපා නිකන් බොරු වැඩක් ඒක මේ පේපර් ටික හරියට කරගන්න තේරුම් නැත්නම් තියෙනවා මේ වීඩියෝ එක ආයෙත් බලන්න සහ මේ ඒත් තේරුම් නැත්නම් අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක්ට හරි කියන්න අපි මොකක් හරි ආයෙත් කරන්න බලනවා එහෙනම් goodwill එක ගැන තියෙන උච්චරයි method 4යි තියෙන්නේ method 4 හොඳට බලා ගන්න සහ goodwill එක count මේ goodwill එක යන්න ඕන තැන් ඒ කියන්නේ ගිණුම්ගත වෙන්න ඕන තැන් ටික හොඳට බලා ගන්න goodwill එක count කරන්න කොහොමද කියලා බලා ගන්න ඔය ටික විතරයි goodwill එක කතා කරන්න තියෙන්නේ එච්චරයි එහෙනම් goodwill එක ගැන